තෙරුවන් සරණයි 2026 වූ පෙබරවාරි මාස 20 වන සිකුරාදා දවස ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඊයේ පොඩි වීඩියෝ එකක් ගෙනාවා මේ ඒ රාෂ්ටක ගැන. ඉතින් මේ රාෂ්ටක ගැන කියනකොට මගේ මතකයේ රැඳුන පොඩි සිද්ධියක් තියෙනවා. පොඩි කතාවක් තියෙනවා. මීට අවුරුදු 7කට විතර කලින් මම එතකොට ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙනගෙන අවුරුදු 3ක් විතර ඇති. එතකොට මට වැඩ කරන්න එහෙම ලොකු තැනක් තිබ්බේ නැහැ. මම ගෙදරම පොඩි මේසයක් දාගෙන තමයි වැඩ කරන්නේ. එතකොට මේ මම වැඩ කරනකොට මගේ ළඟට දෙන්නෙක් එනවා හඳහන් පත්‍ර දෙකක් අරන් දෙන්නගේ පොරොන්දම් ගැලපෙනවද කියලා බලන්න. ඊට පස්සේ දැන් මම අරගෙන දැන් මම බලනකොට ගෑනු ළමයාට තියෙනවා ජන්මයේ රාෂ්ටකයක්. එතකොට මම කියනවා මේ ඔයාට ජන්මයේ රාෂ්ටකයක් යනවා. ඔයාලගේ පොරොන්දම් වලත් පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් නම් මේ අවුරුද්ද ඉවර වෙලා ලබන අවුරුද්දේ මැද භාගයේදී ඔයාලගේ විවාහය සිද්ධ කරගන්න කියලා. ඊට පස්සේ එයාලා කියනවා නැහැ අපිට හදිස්සි මේක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. තව මාස දෙකක් ඇතුළත අනිවාර්යෙන් විවාහය සිද්ධ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මං කියනවා හරි එහෙනම් මට පුළුවන් ඔයාලට මේක පහදලා දෙන්න විතරයි. ඒක ඔයාලා පහදවා ගන්නවද නැද්ද කියන කාර්යය ඔයාලගේ සතුයි. ඊට පස්සේ කොහොම හරි මෙයාලා යනවා. ගිහිල්ලා ඉවර වෙලා දවස් 3-4කට පස්සේ මට මතක හැටියට දවස් 3-4කට පස්සේ මෙයාලා පහු වෙනවා. ඇවිල්ලා කියනවා මේ එයාලා ජීවත් වෙන ප්‍රදේශයේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා බැලුවලු. බලනකොට කිව්වලු මේ ප්‍රශ්නයක් නැහැ ඔයාලගේ විවාහය සිද්ධ කරගන්න. මේ කවුද මේ පොරොන්දම් පත්‍රය බලලා දුන්නේ මේකේ මේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ මං කිව්වා එහෙමද? හරි ප්‍රශ්නයක් නැහැ කිව්වට දැන් මගේ පොඩි හිතේ පොඩි ඉතින් අවුලක් ආවා. ඉතින් මොකද මේක මෙහෙම දැන් ඇවිල්ලා කවුරු හරි කිව්වහම චූටි අවුලක් යනවනේ. ඊට පස්සේ මම මගේ ගුරුතුමාට කතා කරලා මං කියනවා ගුරුතුමා මෙහෙමයි මෙන්න මෙහෙම ජන්මයේ රාෂ්ටකයක් යනවා මෙන්න මේ ග්‍රහ දසාවන් ටිකක් තමයි යන්නේ මේ භාවවල තමයි මේ ග්‍රහය තැම්පත් වෙලා ඉන්නේ කියලා මං ගුරුතුමාව දැනුවත් කරාම ගුරුතුමා මට කියනවා කලබල වෙන්න එපා සමහර කර්මයන් තියෙනවා ඒව අපිට වළක්වන්න බෑ ඒ හින්දා ඒ විවාහය අනිවාර්යෙන් සිද්ධ වෙනවා ඒ කර්මයට අනුව ඒකේ කර්මයේ ප්‍රතිවිපාකය එයාලට සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඇත්තටම මාස 6කට 7කට පස්සේ මට ආරංචි වෙනවා මේ ඒ ගෑනු ළමයා නැති වෙලා කියලා මරණයටපත් වෙලා කියලා. ඉතින් මේ මං උත්සාහ කරන්නේ මේ ජන්මයේ රාෂ්ටක අවස්ථාවන් වල අපේ කර්මය දැඩි නම් අපේ අකුසල් විපාක දැඩි නම් කොයි ආකාරයකට හරි ඒ විපාකයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. හැබැයි අපි පොඩ්ඩක් හරි ඒ ගැන කල්පනා කරොත් අපිට යන්නේ ජන්මයේ රාෂ්ටකයක්ද මොකද්ද යන වගේ පොඩ්ඩක් අපිට කවුරු හරි කිව්වොත් ඒක ගැන අපි චුට්ටක් මේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ ගැන සැලකිලිමත් වෙලා තමන්ට පුළුවන් ආකාරයකට වත් පිළිවෙතක් කරලා ඒකට අවශ්‍ය කරන කුසලයේ රැස් කරගන්න. ඒක තමයි කරන්න ඕනේ. හැම දිනාටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.